යාළුවනේ ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් රෙකෝඩ් වෙන්නේ. ඉතින් මේ දවස්වල ටෙක්නික් වීඩියෝස් ටිකක් හොයාගන්න බැරි වුණා ගේම් එකක් තුළ. ඉතින් අද එක මම හිතනවා ලස්සනට ගේම් රෙකෝඩ් කරන අයට ලස්සන වීඩියෝ හදන අයට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අද අපි කරන්න හදන්නේ ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට kill sound එක වෙනස් කරන්න. හරිද? kill sound එක කියන්නේ double kill, ඊට පස්සේ triple kill ඔහොම කියන one versus four hero එහෙම කියනවනේ. ඉතින් අන්න ඒ ටික වෙනස් කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයා මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක බලන්න. First blood. Socorro! Oponente à vista! Socorro! Double kill. Double kill. ඉතින් ඔන්න ඔය විදිහට වීඩියෝ එක එඩිට් කරන්න, ඒ කියන්නේ වීඩියෝ එකක් ලස්සනට හදන්න වගේ ඔය කිල් සවුන්ඩ් එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඒ කිල් සවුන්ඩ් එක හදාගන්නේ කියලා. ඉතින් අපිට කරන්න තියෙන්නේ චූටි වැඩ ටිකක් විතරයි. හරිද? ඔයාලා ඒ නිසා බය වෙන්න එපා. ඔයාලටත් ලේසියෙන් කරගන්න පුළුවන් මේ වැඩ ටික. හරිද? දැන් මම පොඩ්ඩක් මේකේ කිල් ස්ට්‍රෙක් සවුන්ඩ් එක පොඩ්ඩක් වැඩි කරලා මේක පොඩ්ඩක් අඩු කරනවා. හරිද? සවුන්ඩ් ඉෆෙක්ට්. ඉතින් කොහොම හරි අපිට මේකට කරන්න තියෙන පොඩි වැඩ දෙකයි. හරිද? වැඩ දෙකයි. හරිද? ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න කියලා කියනවා. ඉතින් හරි. එහෙනම් අපි වීඩියෝ එකදී set වෙමු. හරි. ඉතින් අපිට දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන setting එක තියෙනවානේ. ඔන්න ඔය setting එකට ගිහලා account and basic කියන එක touch කරගන්න. හරිද? ඊට පස්සේ එනවා මෙතන language විදිහට English කියලා. ඒ English එක Portuguese එකට දාගන්න. හරිද? තව ගොඩක් අය ඉංග්‍රීසිත් කියනවා. දැන් අපි මේකට දාගමු. ඉතින් ඊට පස්සේ okay confirm. හරිද? මේකේ වාසියක් වගේම අවාසියකුත් තියෙනවා. මම ඒක කියන්නම් ඉස්සරහට. ඔයාලට ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ ඉරි තුන බලා ගේම් එකෙන් බැක් වෙලා ආයේ මුල ඉඳන් ගේම් එකට එන්න. හරිද? ඔන්න ඔය විදිහට මුල ඉඳන් ගේම් එකට එන්න තමයි තියෙන්නේ. මම දැන් වාසිය දැන් අපිට okay kill sound වෙනස් කරගන්න පුළුවන් කෙනේ. අවාසිය තමයි ගේම් එකේ හුඟක් දේවල් ඊට පස්සේ ඔය භාෂාවෙන් තමයි කන්වර්ට් වෙන්නේ. ඔය ඔයාලට පේනවනේ. ඉතින් ඒ කියන්නේ ස්ටාර්ට් එක ඊට පස්සේ රෑන්ක් පෙන්වන විදිහ එක සෙටින් හදාගන්න කිව්වම ගොඩක් මැල්ලුම් වෙනවා. මොකද අපි ඉංග්‍රීසියෙන් ගොඩක් දන්නේ. ඒ ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි කියවන්නේ කියන්නේ ලොකුවට දැනුමක් නැති වුණත් අපි දන්නවා මේකෙන් මෙහෙම කරපුවම හරි මේකෙන් අර හරිද මේව තිබ්බහම අපි දන්නේ නැත්නම් මොනවද තියෙන්නේ කියලා. හරිද? ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට දැන් පේන ඇති ස්ටාර්ට් බටන් එක හැම වෙනස් වෙලා. CS rank නෙමෙයි CS rank වල ඩොග් හරිද? එහෙම තියෙන්නේ ලෝජා තමයි අර ලක් රොයල් ඒවා මේවා. හරිද? ඉතින් ඔයාලට පේනවනේ. ඉතින් අපි දැන් වැඩේ කරලා ඉවරයි. අපිට තියෙන්නේ අන්තිම වැඩේ. ඉතින් ඔයාලට මෙතන තියෙනවා අපේ gem icon එකට එහා පැත්තේ නැත්තම් අර අපේ gem icon එකට එහා පැත්තේ මෙන්න මේ download වගේ බටන් එකක්. ඒක ක්ලික් කරලා මෙතන ඉරි තුන ක්ලික් කරලා පල්ලෙහාටම ගියාට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මේක. අන්තිමටම තියෙන එක. හරිද? ඒක ඔයා මෙන්න මේක මම දැන් මේ ක්ලික් කරන එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න එච්චරයි අපිට කරන්න තියෙන්නේ. හරිද? දැන් මේකත් ආයෙ වැඩි කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ඔන්න ඔච්චරයි තියෙන්නේ මේක ඇතුළතදී කරගන්න. ඉතින් අපි බලමු අන්න ඒ ට්‍රික් එක දැන් අපි හදපු විදිය මේක වැඩ කරනවද කොයි වගේ සවුන්ඩ් එකක්ද අපිට එන්නේ කියලා. ඉතින් එහෙනම් අපි CS rank එකේදී set වෙමු. ඒත් එකම කියන්න තියෙනවා ඉස්සරහට මේ CS rank එක CS match එක play කරද්දි මම කතා කරන්නේ මොකද ඔයාලට හොඳට ඒකේ sound එක දෙන්න ඕන නිසා අපි ඊට පස්සේ බලමු මම ඊට පස්සේ කතා කරලා ඔයාලට බලමු මේ sound එක ඇත්තටම හොඳයිද කියලා.
First Oponente à vista. double kill. Vamos pra lá! First blood. Socorro! Oponente à vista. Oponente à vista. Socorro! Double kill. Double kill. ඉතිං අපි මැච්ච කනම් පැරදුන යනට වල දැක්කා කොහොමද ඒකේ සවුන්ඩ් එක එන්නේ කියලා කිල් එකක් එද්දී ඒ වගේම අපේ විතර නෙමෙයි අනිත් අය කිල්ලරුත් අපිට ඇහෙනවා කියන්නේ අපි නොක් කළා අයින් වුණාට පස්සේ එතනදී අපිට ඇහෙනවා හරිද ඔය වගේ විදිහට ඔයාලත් කැමති නම් මේක ගොඩක් වීඩියෝස් හදන කෙනෙක්ට එහෙම ලස්සන වැඩක් ඉතින් ඔයාලත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට පේනවා මෙතන level එකත් NV කියලා තමයි වදින්නේ. ඉතින් සාමාන්‍ය හුඟක් දේවල් මේකේ හොයාගන්න ටිකක් අමාරුයි. හරිද? ඉතින් ඒක තමයි ඇත්ත. ඉතින් මේ ඔයාලටත් මේ විදියට දාගෙන හිටියොත් ඔයාලටත් පුළුවන් ලේසියෙන්ම ඔයාලටත් පුළුවන් මොනවාද ඔය වගේ සවුන්ඩ් එක දාලා ලස්සන වීඩියෝස් රෙකෝඩ් කරන්න. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එකට අලුත් කෙනා අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න.